අයිබෝන් මම හර්ෂණ රුක්ෂාන් විදායක සභික සිවිල් බුද්ධි පෙරමුණ මුලින්ම ස්තුතිවන්ත වෙනවා ආදරණීය මාධ්‍ය ආයතන සිවිල් දෙනා වෙත මාධ්‍ය ආවරණය ලබා දීම සම්බන්ධයෙන්. අත වශයෙන්ම අද අපි මේ කතා කරන මාතෘකාව තමයි තවත් මේ ලංකාවේ ඉන්න ආචාර්ය උපාධියක් තියාගෙන ඉන්න හොරෙක් ගැන තමයි අපි මේ අද කියන්නේ. මේ තොරතුරු අපිට ලබා දෙන බොහෝමයක් මෙම ව්‍යාපාරයට සම්බන්ධ සමාජිකයින් අගතියට පත් වෙලා ඉන්නවා. මම හිතන්නේ මේ ඔන්ලයින් රැකියාව ලබා දෙනවා කියලා ඇප් ඩවුන්ලෝඩ් කරන ක්‍රමවේදය යටතේ රැකියාව ලබා දෙනවා කියලා කෝටි 1500කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ මේ පුද්ගලයා අවභාවිතා කරලා තියෙනවා. මම ඔහුගේ ඡායාරූපයක් දැන් පෙන්වන්නම් මාධ්‍යට. මොහු නමින් මංජුල නැමැති පුද්ගලයෙක්. මොහු තමයි මේ ෂේඩ් ඔෆ් ප්‍රෝකියා ආයතනයේ සභාපතියයි කියා ගන්න පුද්ගලයා. අවුරුදු දෙකකට කලින් මේ ආයතනයට සල්ලි දාපු මිනිස්සු ඉන්නවා රැකියාව Tamanට රැකියාවක් බලාපොරොත්තු ඔන්න ඇප් ඩවුන්ලෝඩ් කරන රැකියාවක් ලබා දෙනවා කියලා තමයි මේ හොරා සල්ලි ලබා ගන්න මිනිස්සුන්ගෙන් අරගෙන ඉවරලා අපි එක්තරා අවස්ථාවකදී අපි ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ අපි ගියා මොහුගේ වැඩමුළුවක් තියෙනවා කියලා බඳවා ගැනීමේ වැඩමුළුවක් තියෙනවා කියලා අඟුණකොළ පැලස්සේ මහජන ක්‍රීඩාංගණයට ගියා. මහජන ක්‍රීඩාංගණේ ප්‍රජාශාලාවේ තමයි මේක කරේ. මම හිතන්නේ එදා දිනේත් මොහුට සම්බන්ධ වෙලා මේ මංජුල නැමැති මේ පුද්ගලයාට සම්බන්ධ වෙලා මම හිතන්නේ ඒක 1500කට 2000කට වැඩි ආවේ. එදා ආපු දවසෙත් එක පුද්ගලයෙකින් මංජුල මොහුගේ ප්‍රවාහන වීදම් වලට රුපියල් 200ක මුදලක් එකතු කරා. ඒ එකතු කරා අපිත් තොරතුරු ලබා ගන්න අපිත් ඔය ඇතුළට ගිහිල්ලා හිටියා එදා. ඉතින් ඒක හන්දා මේ පුද්ගලයා මහාචාර්ය කෙනෙක් යයි ආචාර්ය හෝ මහාචාර්ය කෙනෙක් යයි තමයි කියා ගන්න පුද්ගලයා. මොහුට විරුද්ධව අපි ඉදිරියේදී නීතිමකට යනවා. මොහුට විරුද්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරනවා. මොහුට විරුද්ධව අපි සයිබර් ක්‍රයිම් එකේ පරිගණක අපරාධ කොට්ටාශය පැමිණිලි කරනවා. මොහුගේ වත්කම් විගණනය කරන්න ඕනේ. අපිට සැකයක් තියෙනවා මොහු මීට ප්‍රථම කිහිපවතාවම විදේශගත වෙලා ඇවිල්ලා තියෙනවා සහ අපිට තොරතුරු ලැබිලා තියෙනවා අලුත් කඩේ මොහුට විරුද්ධව පවතින නඩුවේදී මොහුට විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා කියලා. අපි ඉල්ලා සිටිනවා ජනතාවගෙන් මොහු පිළිබඳව යම්කිසි ආකාරයකින් තොරතුරක් අපිට ලබා දෙන්න හේතුව තමයි මිනිස්සු දහස් ගානකකින් සල්ලි අරගෙන මේ පුද්ගලයා ඔන්ලයින් රැකියාව අද දෙනවා හෙට දෙනවා අනිද්දා දෙනවා කිය කල් මරණ පුද්ගලයෙක් මේ පුද්ගලයා. මොහු ආචාර්ය කෙනෙක් යයි කියාගන්න පුද්ගලයා. මම දැක්ක පහුගිය කාලේ මොහු මාධ්‍ය ආයතන වලටත් ඇවිල්ලා අපි මේ වගේ රැකිරක්ෂා අවස්ථා ලබා දෙනවා කියලා අපි මොහුගෙන් අහනවා. ඇප් ඩවුන්ලෝඩ් කරන සිස්ටම් එක සාමාන්‍යයෙන් ඇප් එකක් හදන මාසයක් ඇති. එතකොට අවුරුදු 3ක් තිස්සේ මේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කළා මේ පුද්ගලයා හදපු ඇප් එක මොකද්ද? දැන් බොරුවට රැකියාව අවස්ථා දෙනවා කියලා ඉවරලා මොහු තව ආයතනයක් සමග සම්බන්ධ වෙලා දැන් ওই ෂේඩ් ඔෆ් ප්‍රෝකියා නැහැ. දැන් තියෙන මොකක් හරි ෆ්‍රීලාන්සර් කියලා ආයතනයක් තමයි දැන් මේක හැන්ඩල් කරන්නේ. මේක හරියට හොරා රැයට කලිසම ඇඳන් ඇවිල්ලා උදේට සරමක් ඇඳන් යනවා. ඊට පහුවෙන්ද කොට කල්සමක් ඇඳන් යනවා වගේ. ඒ කියන්නේ පුද්ගලයා මොහු මහමොලකරු මොහු එක ආයතන නම් ඉදිරියට දාගෙන ඉවරලා දැන් ඒ ආයතන නෙමෙයි මේ ආයතන. නමුත් අපි කියනවා දහස් ගණන් මිනිස්සුන්ගේ කෝටි ගණන් වංචා කරපු මේ වංචනිකයා කිසිම ආකාරයකින් සමාවක් දෙන්න නරකයි. මොකද එදා අපි අඟුණුකොළ පැලසට ගියාම අපි දැක්කා ගොවි මහත්තුරුන් ඇවිල්ලා හිටියා. දීවරීන් ඇවිල්ලා හිටියා. කම්කරු ජනතාව ඇවිල්ලා හිටියා. ගාමන්ට යන ළමයි ඇවිල්ලා හිටියේ එතනට. ඒ කියන්නේ මේ පුද්ගලයාගෙන් රැකියාව අවස්ථාවක් ලබා ගන්න ඔන්ලයින් ඇප් ඩවුන්ලෝඩ් කරන රැකියාව අවස්ථාවක් ලබා ගන්න ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හූරා කප් පුද්ගලයෙක් මේ පුද්ගලයා මුන්ට එහාටින් ඉන්න දෙන්න නරකයි ලංකාවේ. මොකද මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හූරා කාලා අවුරුදු 2-3ක් අවුරුද්දක් වැනි කාල පරිච්ඡේද මොහු මේ මිනිස්සුන්ගේ සල්ලි අරගෙන ඉවරලා අපිට සැකයක් තියෙනවා රටවල් වලට ගිහිල්ලා උන්ඩියල් ක්‍රමයට මෙහෙන් සල්ලි යවලා රටවල් වලට ගිහිල්ලා මේ සල්ලි ඒ රටවල් වල ව්‍යාපාර ඔහුගේ පෞද්ගලික මේ මංජුල නැමැති පුද්ගලයාගේ පෞද්ගලික ව්‍යාපාර වලට ආයෝජනය කළා මේ රටේ අහිංසක දසදහස් ගාණක් ජනතාවට පොල්ල තියන්න තමයි මේ පුද්ගලයාගේ සූදානම. අපි කියනවා මොහු ගැන යම්කිසි ආකාරයක තොරතුරක් වහම අපිට දැනුම් දෙන්න හේතුව තමයි අපි ඇත්තටම සමාජයට සිවිල් සමාජ ක්‍රියාකාරක විදිහට සමාජයේ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් යම්කිසි ආකාරයකින් අගතියටපත් වෙනවා නම් අපි මේ පිළිබඳව ඉදිරිපත් වෙනවා. ඔවුන් වෙනුවෙන් කෙහෙලිය රඹු කැල්ලගේ බෙහෙත් සිද්ධියත් මතකයි. මොකද කෙහෙලිය රඹු කැල්ලට අපි පැමිණිල්ල දැම්මේ ඔහු කැබිනට් ඇමති කෙනෙක් වෙලා ඉඳිද්දී කැබිනට් ඇමතිගොල්ලොත් එක්ක හැප්පිච්ච සිවිල් සමාජ ව්‍යාපාරීන් අපිට මේ වගේ හොරු මහලුකු මිනිස්සු නෙමෙයි. හරිද? අපි කියනවා මම කෙලින්ම මොහුව හඳුන්වනවා හොරෙක් විදිහට. ඒකට හේතුව තමයි අහිංසක ගොවි ජනතාවගෙන්
අහිංසක කම්කරුවගෙන් දෛනික වැටුප් කරලා එකතු කරගත්තේ සල්ලි ටිකෙන් ගාමන්ට යන සහෝදරයා සහෝදරියගෙන් ඒ වගේම මොහුගේ මෙම ජාලයට අහු වෙලා ඉන්නවා පැන්ෂන්ගේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක බලකාය ආමි නේවි එයාෆෝස් පොලිස් සිවිල් ආරක්ෂක බලකාය සෑහෙන්න පුද්ගලින් කොට්ටාශයක් සෑහෙන්න සේවක මහතුරු කොට්ටාශයක් අහුවෙලා ඉන්නවා මොහු දැන් කරන්නේ කල් මරනවා පැටු පෙට දෙනවා අනිත් දෙනවා කියලා සම්පූර්ණ බොරුවක් මේ කරන්නේ මේ ෂේඩ් ඔෆ් ප්‍රෝකියා එකේ සභාපතියයි කියාගන්න මේ මංජුල නැමැති පුද්ගලයාට විරුද්ධව අපි ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ගම්පොළ ප්‍රදේශයේ තමයි මොහුගේ මේ ආයතනයේ තියෙනවා කියන මොන ගුබ්බෑයේ මේ තියෙනවද කියලා අපි දන්නේ නැහැ මොකද හේතුව අපි ගම්පොළට එනවා හෙට නිතර මේ විදිහට අපේ තොරතුරු එකතු කරන්නේ මේ කාලගුණ වාතාවරණය හරි පැත්තට යමු මේ සාමාන්‍ය තත්ත්වයටපත් වුණාට පස්සේ අපි යනවා ගම්පොළට මොකද ගම්පොළට ගිහලා අපි අපේ මිනිසුන්ගේ සල්ලි දෙනකන් අපි ගිහිල්ලා ඉඳන් ඉන්නවා මේ මංජුලගේ මේ ඔෆිස් එකේ ඉස්සර ඒ වගේ මේ මංජුලගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ උන් ටිකක් ඉන්නවා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක කාන්තාවක් මම දැක්ක පහුගිය ටිකේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න මේ ෂේඩ් ඔෆ් ප්‍රෝකියා හොඳම දේ තමයි මහ බැංකුවෙන් අපිට ලැබිලා තියෙන තොරතුරු සත්‍ය නම් මහ බැංකුවෙන් තහනම් කරපු ආයතන මේ මහ බැංකුවෙන් තහනම් කරපු මංජුල නැමැති මේ වංචනිකයාගේ ෂේඩ් ඔෆ් ප්‍රෝකියා දැන් ෆ්‍රීලාන්සර් කියලා යන ව්‍යාපාරේ ඇප් ඩවුන්ලෝඩ් කරන රැකියාව දෙනවා කියලා මිනිසුන් අගතියටපත් කරලා තියෙන ව්‍යාපාරයක් මේකේ මහ මුලකරු විදියට මොහුට නියත වශයෙන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දෙන්න තියෙන සියලුම දඬුවම් ලබා දෙන්න ඕනේ. අපි කියනවා මොහුට මංජුල ඔයා ওই විදියට මින්න ටයි එකයි කෝට් එකයි දාගෙන ඔයාට හිරගෙදර ඉන්න වෙන්නේ ජම්පරේ ගහලා මොකද මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කරපු අපරාධ වලට. ස්තුතියි.